2010 ඊකොලනියේ කතාබහ. අපි ඇවිද යන ඊකොලනියේ අශෝක මේ මම හිතනවා මේකට පණ දෙන්න පුළුවන් කියලා ජන නිර්මාණකරුවන්ට ජන ගීත ගායකයන්ට ඒ වගේම ජනශ්‍රෘති පර්යේෂකයන්ට ඔවුන් දැන් මේ ඊකොලනියේ ඇවිද යන මිනිසුන්ට නැතුවම බැරි කොට්ටාශයක් බවට පත් වෙලා මම හිතන්නේ මේ අපි ආපහු අපේ මනස පිරිසිදු කරන්න ඒ වගේම අපේ හිතට ශාන්තිය අරගෙන දෙන්න දැන් බලන්න අපිට කොච්චර අපේ හැඟීමක් එහෙම නැත්නම් අපිට දැනෙන අපේ ලේවල්ට දැනෙන හැඟීමක් මේ ගායනා එක්ක බද්ධ වෙලා තියෙනවද කියලා. ඊටම සත්‍යයි. වජිර මේ දැන් මට දැන් අර ජනනාත්ගෙන් අර කවුද ප්‍රශ්නයක් ඇහුවා කිව්වනේ. ඒ ප්‍රශ්නය එක්කම මට දැනෙන ලොකු දෙයක් තියෙනවා. මේ ප්‍රශ්නේ හරි වැදගත්. ඒ මොකද මේ දැන් අපි ජන කියන්නේ අතීතය විතරද? වර්තමානයේ ජන නෙමෙයිද? ඒකෙන් තමයි ඇහුවේ. එතකොට මේ රිද්ම්ස් ගන්න බැරිද අපිට? දැන් මේ සමාජයේ අපි දැන් අපි එක්ස්ප්‍රෙෂන් එකක් කරනකොට මේ සමාජයේ ගොඩක් දැන් පර්වර්ටඩ් නේ හරිම විපරීත සමාජයක් නේ හැදිලා තියෙන්නේ. ඒකේ සද්ද ඇහෙනවා. කියන්නේ එළියට බැස්සොත් මරදානට ගිහිල්ලා එන්න බෑ ඔළුව ෆුල් කියන්නේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා එන්නේ මරදානට ගිහිල්ලා මේ අපව ආවොත් ඒක. දැන් මම දන්නවා අශෝක සමාවෙන් මේ දෙයක් එකතු කරන්නේ මේ කාර්යාලවල වැඩ කරන කෙනෙක් කාර්යාලයෙන් බැහැරට ගිහිල්ලා වෙනත් කාර්යාලයක තියෙන රැස්වීමකට හෝ යමකට සහභාගී වෙලා පැය දෙකක් පාරේ ඉඳලා ආවයින් පස්සේ ඔහුගේ දවසම ඉවරයි කියලා ඔහු කියනවා. මේක සමාජයේ බහුතරයක් දෙන කතාවක්. මේක අපිට ලංකාවට විතරක් නෙමෙයි මේක මේ ලෝකෙම දැන් යන මේක මේ කියන්නේ රිද්මයක් දාවනකාරී සමාජය. අතිදාවනකාරී සමාජයක් මේ අධි පරිභෝජනය මේ වගේ සල්ලි ප්‍රේමී මාර මේ සල්ලි කවුද දන්නේ ලෝකෙට මේ ඉගෙන්නේ අඳුරලා සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි බල්ලොත් නොකති සල්ලි 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 හැම දෙනාම අල්ලේ නටවන්නේ සල්ලි සල්ලි සොය සොයා හැල්මෙ දුවනවා නැතුවම බැරි සල්ලි 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 හැම දෙනාම අල්ලේ නටවන්නේ සල්ලි ඒක අතට වැරද්දක් කියන්නත් බෑ. ඔව් වැරද්දක් කියන්න යන විදියනේ මේක දැන්. මට හිතෙනවා අර මේ තාම අර පැරණි විදිහට ගොවියා හාල් ටික දීලා එතකොට අරක් කැමියාගේ ඒවල් ඕමාරු ක්‍රමේ එහෙම කොච්චර හොඳද වදින. එහෙම තිබුණා හරි ෂෝ. නමුත් වැඩේ තියෙන්නේ අපිට මේ අතීත කාමයෙන්ම ඉන්න පුළුවන්ද? මේ නොස්ටැල්ජියා එක අපිට හැමදාම තියාගන්න පුළුවන්ද? කියන්නේ අපි අතීතයට හරි ආසයි. මේ අපේ ඉස්සර හරි ෂෝ මමත් හරි කැමති අල්හාලේ බත් කාලා එහෙම නේද ඉන්න. නමුත් මේ අපි හැප්පෙන්නේ මොකද අපි ඇත්තට මුණ දෙන්නේ මේ අපි මොන සමාජයක් එක්ක ජීවත් වෙන්නේ. දැන් මේක ලෝකයේ විවිධ නිර්මාණකරුවන්ට මේ එක්ස්ප්‍රෙෂන්ස් පාවිච්චි කරනවා මං හිතන්නේ විදියට ජන්නත් මම කියන්නේ සංගීතයද නොදන්නවා උනාට මම හිතන්නේ මේ ලෝකයේ ඇතැම් වෙලාවට සමහරට මෙටල් වගේ මියුසික් වල පව සමහර වෙලාවට මේ පාවිච්චි කරනවා මේ තියෙන ඇතැම් ශබ්ද. දැන් අපි ජන කියන සංගීතය ගත්තොත් ලෝකයේ මේ අපිට දැන් පාවිච්චි කරන්න බැරිද මේ වර්තමාන ශබ්ද කියන එකත් එක්තරා එකක් තියෙනවා. ඒක මොකද මොකද එක්ස්ප්‍රෙෂන් එක දෙන්න පමණයි. ඒ කියන්නේ මොකද්ද අපිට මේකේ තියෙන මේ සමහරට කටුක බව යුගුප්සාවත් යම්කිසි රසයක්. සමහර තැන්වල අපිට එක්ස්ප්‍රෙෂන් එක මතු කරගන්න එහෙම දෙයක් මම දකිනවා. දැන් මම ට්‍රැක්ටරයක් කෙලෙව්වොත් මම ට්‍රැක්ටරේ වැඩ කරොත් මට ඒ එන රිද්ම මට ඇඟට දැනෙනවා. දැන් නෝමල් ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැක්ටරේ යනකොට ඒ හැංගීම එන්නේ නැහැ. මොකද ඔහු සංගීතඥයෙක් සාමාන්‍ය පුද්ගලයා අතර වෙනස තියෙනවා. මම සම්මානයේ ට්‍රැක්ටරේ වැඩ කරා නම් මම දවසෙන් දෙකකින් කවියක් නිර්මාණය කරා. ඒ තියෙන ඒ શબ્දත් එක්ක අනිවාර්යෙන්ම අන්න ඒකයි වැඩි. අන්න එහෙම එකක් මට හැංගෙනවා. නෑ ඒක හරි. දැන් ඒ වගේම දැන් අනික් එක දැන් හොඳ මියුසිෂියන්ස්ලා කියන්නේ සමහර දේවල් දිහා බලන් ඉඳලා ඒගොල්ලෝ ටක් ගාලා ගන්නවා එකට. දැන් සමහරට අපි කේමදාස මාස්ටර් ගමු. එයාට සමහර දේවල් එයා අතීතයට යනවා. එයා ඉඳලා ඒ ගිහිල්ලා ඒ රිද්මය ගන්න උදාහරණයක් විදිහට අපි පිරිනිවන් මංගල්‍ය වගේ නිර්මාණයක් ගත්තොත් ඒ සමහර තැන්වල තියෙනවා එයා මේ ෆෝක් ටියුන්ස් වෙන වෙන තැන්වලට ගෙනියනවා. ඒ ෆෝක් ටියුන්ස් වල තියෙන සාරය විතරක් අරගෙන ඒක නිර්මාණයකට ඒ සාරය අරගෙන ඔහු දුගත් සංගීතයත් එක්ක කරලා ෆියුස් කරනවා. අනේ ෆියුෂන්ස් ෆියුස් කරනවා. ඒ කියන්නේ මේ පිරිනිවන් මංගල්‍යයේ තියෙන ඒ පිරිත්තෝසය මේ බටහිර සංගීත ක්‍රමයේ මේ හාමනී කියන මේ ක්‍රමයට සිද්ධාන්තයත් එක්ක බද්ධ කරනවා. ඒක වෙනම සද්දයක්. ඒක නිර්මාණකරුවගේ නිර්මාණශීලී හැකියාව සහ ඔහුගේ අයිතිය ඒක. අන්න ඒක එකක් සංරක්ෂණය කියන්නේ එකක් මම දකින විදිහට නිර්මාණකරණය තව එකක්.
අශෝකලා දැන් ලාල්ලා ජනූල කතා කරමින් හිටපු තැනකින් මේ අපි අවසානයක් හොයාගෙන යන්න හදන්නේ වැඩේට. මොකද හේතුව මේ දැන් අපි සමාජය අපි කලබලකාරී, අතිධාවනකාරී. පාරට බැස්සෙන් පස්සේ මේ අපිට ඇහෙන ශබ්දත් එක්ක අපේ ඔළුව තෝන්තු වෙනවා වගේ. එහෙම කියනවනේ මිනිස්සු නේද? හැබැයි මේ තෝන්තුවම නේද නිර්මාණ හරහා ඉදිරිපත් වෙන්නේ. දැන් නිර්මාණයක් ඇහුවයින් පස්සේ මේ තෝන්තු වෙලා ඔළුව ගිනි අරගෙන ඉන්න මිනිහට ශාන්තියක් දෙන එකනේ කරන්න ඕනේ. හැබැයි ඒක වජිර ලෝකේ බිහිවෙච්ච හොඳම නිර්මාණ, හොඳම සිම්ෆනීස් පවා නිර්මාණ වෙලා තියෙන ඔය පොතපත කියනකොට තේරෙයි මේ තෝන්තු වෙච්ච අවස්ථාවල තමයි හොඳම නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. කලකිරිච්ච අවස්ථාවල. දැන් මම කියන්නේ නිර්මාණකරුවන් බොහෝ විට උත්සාහ කරන්නේ මේ කලකිරීම තවත් එහාට ගෙනියන්නට මිසක් එතනින් මෙහාට යන්න නෙවෙයි. දැන් අපි බහුතරයක් නිර්මාණ කරනවෙන් පස්සේ යනවා. දැන් අපිට මේ කලකිරිලා ඔළුව අවුල් වෙලා ගිනියම් වෙලා ඉන්නකොට ඒ තවදුරටත් රත් කරලා කර කරලා දාන එක තමයි ගොඩක් නිර්මාණ කරන්නේ. එහෙම නිර්මාණ තියෙනවා. අපිව සිසිල් කරවන නිර්මාණ මේ වේශයක් අපිට බහුතරයක් දරගෙන පේන්නේ. එහෙම වෙන්නේ වජිර කිසිම පදනමක් නැති උදවියකින් තමයි එහෙම වෙන්නේ. මුල් බීජයන් උගත් නැති වුණාම තමයි එහෙම වෙන්නේ. දැන් අර මුල් බීජ හොඳට ඉගෙනගත්ත පුද්ගලයෙක් කලකිරුණු වෙලාවක ඔහුගේ ඒ ඇතිවෙච්ච ස්වභාවයෙන් නිවා ගන්න තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ඒතකොට මේ මුල් බීජයන් හරහා තමයි නිර්මාණය වෙන්නේ. එහෙම නූගත් මිනිහෙක් නිර්මාණයක යෙදෙනකොට ඒ නූගත් කියන වචනේ සමා වෙන්න ඒ මුල් බීජයන් වැළඳගත්ත නැති පුද්ගලයෙක් අධ්‍යයනය නොකරපු කෙනෙක්ගෙන් තමයි අර වගේ තවත් කලබලකාරී දෙයක් බිහි වෙන්නේ. අර්ධකාලීන ප්‍රශ්නය තියෙනවා දැනටත්. ඒ කියන්නේ ඉස්සරත් අපේ රටේ ගොඩක් වෙලාවට අර්ධකාලීනව තමයි කලාව නිරත වුණේ. දැන් අද මම දකින්න දෙයක් තමයි මේක හරියට ස්ටඩි කරන්න නැතුව බහින්නේ. කියන්නේ ගොඩක් වෙලාවට අර්ධකාලීන දෙයක් වගේ තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඒක අහුලගෙන තනින් අවුලගෙන ස්ටඩි කරනවා තියා හිතලවත් නැහැ. සමහර මාසෙන් දෙකකින් මේ එහෙම මොකද මේ පරිගණකයත් එක්ක ගොඩාක් දේවල් බිහි වුණානේ. පරිගණකයෙන් සහ ඉන්ටර්නෙට් ලෝකයෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා මේ පොඩි දේවල්. මේව ඇහෙනකොට යම්කිසි ටැලන්ට් එකක් නැතුවමත් බෑ මේ වජිර මේක කරන්න. ඔහුගේ ඇඟේ යම්කිසි ටැලන්ට් එකක් තියෙනවා. ඒ ටැලන්ට් එක පොලිෂ් කරගෙන එයා පොඩි ගානක් ඒ පොලිෂ් කරගෙන නැහැ ටැලන්ට් එක. හැබැයි මේක දෙමව්පියන්ට තමයි මම කියන්න ඕනේ වජිර. ඒ දෙමව්පියන් පොඩි ගානක් ඔහුගේ ටැලන්ට් එක අඳුරගෙන නැහැ. ඔහුව ඉංජිනේරුවෙක් කරන්න, ඔහුව දොස්තර කෙනෙක් කරන්න තමයි යවලා තියෙන්නේ. හැබැයි ඒ ඔක්කොම කරාට පස්සේ මොහුට එන්නේ මැද වියේදී තමයි 30 විතර පැන්න පස්සේ තමයි ඔහුගේ එන්නේ මේ මොකද්ද මම මෙච්චර කල් කරේ මගේ ඇඟේ තියෙන්නේ මෙන්න මේ දේ. එතකොට කල් ගිහිල්ලා හැබැයි ඕනම දෙයක් ඉගෙන ගන්න වයසක් නැහැ. ඉතින් ඔහුට අවුරුදු 30න් පස්සේ හරි මේ දේ පොඩ්ඩක් මුල් බීජය හැදෑරුවා නම් ඔහුගේ නිර්මාණ පැහැදිලි ලෙස තියුණු වෙනවා. හැබැයි මේ මුදල්කාරී මේ තරංකාරී සමාජයත් එක්ක ඌට එහෙම කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඌ හදන්නේ මොන හරි දෙයක් කියලා සල්ලි උපයා ගන්න. අපි මේ ඔතන තමයි අවසානය. මොකද මේ අවසානයේ ආරම්භයක් නිසා අපිට එයට තිතක් තියන්නට බෑ. විරාම සලකුණක් තමයි දවන්න වෙන්නේ. ඒ විරාම සලකුණෙන් තවත් ආරම්භයක් හොයාගෙන අපි තවත් දවසක මේ විදිහටම හම්බෙලා වෙලාව තියෙන විදිහට කතා කරමු. ඒක මෙහෙම විනාඩි 40න් කතා කරනවා. දවස් ගණන් කතා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒක තමයි. ඒ නිසා අපි මේ මෙහෙම දවසින් දවස හොයාගෙන අපි ඉඳ තියෙන වෙලාවල් හොයාගෙන ඇවිල්ලා කතා කරමු. කතා කරමින් පස්සේ අපිට කොහේ හෝ තැනකට මේ සමාජයත් එක්ක යන්න පුළුවන්කම ලැබෙවි. ඒ උත්සාහය තමයි 2010 දී අපි දරන්නේ. චාමර රුවන් තිලකට, ඒ වගේම අශෝක කුමාරට, ජනනාථ වර්කගොඩට අපි ස්තුතිවන්ත වෙනවා මේ අහන අය වෙනුවෙන් සහ අපිව දැනුවත් කරන්නට මේ සාකච්ඡාවට පැමිණියාට. අද නිෂ්පාදන හැඩවැඩ එකතු කළේ ෆර්නි රෝෂිනි. 2010 නිෂ්පාදනය පවිත්‍රා කේෂුනී නානායක කරගෙන මම වජිර ජයවර්ධන. ඔබට යහපත් දිනක්, යහපත් එකක්. මගේ හිත මොනවද මුමුණනවා ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා
2010 ඊ කොලනියේ කතාබහ